යන්නේ. අල. බලන්න මේක අල කොච්චර තියනවද කියලා බලන්න කියන්න බෑ. දිසානේ කියන්න බෑ. කීයක් තියනවද කියලා. පහක් විතර. අල ගෙඩි 5ක්. එච්චරවත් නැද්ද? ඔන්න එකක්. දෙන්න එකයි. මම කියනවා කිලෝ 2කට වැඩිය තියනවා මේක. එන්න 2යි. කවුද? ලියෝනි. අල කොච්චරක් තියනවද? 4යි. එහෙම නෙවෙයි. ගෙස් කරන්න ඕන. ඉස්සෙල්ලා කියන්න ඕන. අදාළ ගෙඩියත් පැලවෙන්න ඇවිල්ලා. කතාව. කියන්න දැම්ම. ආ පස්සේ කීටි මං කියපු ගාන තමයි මම හිතන්නේ. අල ගෙඩි 7ක් ඇති. ඈ? මං කියනවා 20කට වැඩිය තියෙනවා. හරිද? මේ අත ගාලා කිලෝ 2කට වැඩිය තියෙනවා. මට සීනි කොහමද සයිස් එක කොල්ලා? අල. මේ අල. කවදාවත් බාප්පා අල. හිටවපු අල. කොහොමද සයිස් එක? මේකේ වෙවේ. එක ගලවන්නේ නැත්තම් පුකුරුම ගලවලා පෙන්නන මේකේ වෙවේ. අලිගැට peer ගහට මේ අලිගැට peer ගහක් හිටවලා තියෙන හින්දා ප්‍රශ්නයක් තියෙනවා පොඩි. අම්මට සිරින් අය මේ වගේ යාල මාකට් එකේ එකක් දැකලා තියෙනවද? නෑනේ. නෑනේ. අම්මට සිරි. අම්මා ලොකුනේ. ලොකු. කවුද හිතුවේ? මේ සමහරලාට හිතයි මේක මේ ඇතුලේ තියලා නිකන් ගන්නවා කියලා. මේක ඇතුලේ පෙන්නන්නේ. බොහොම මාරෙන් ගලවන්නේ. ඔව්. නෑ මේ ගහ පිටින් අදින්න පුළුවන් ඇද්ද ගාම මේ. පරිහිට. අම්මට උඩු ණය. බස් පසලන්න එපා. මම ගිය සතියේ බල්කනි සුද්ධ කළේ. දැන් මේ මට නෝන්ඩි දාලා තිබ්බේ මේකේ අල ඉන්නේ නැහැ කියලා. එන්න අල. මේක ආයෙ හිටවන්න ඕන කැමති නම් කියන. ඕක ආයෙ හිටවන්න බෑ. අන්න ගස්ලා ඔයා ඒ වගේ වැඩ කරන්නේ සාමාන්‍ය. මම හිටවන කන් ඉඳලා ඒකට මොනවා හරි චුට්ටක් කරලා මම කෙරුවේ කියලා. මම නේ නැජෝ මෙන්න අල. පොඩි ඒවත් තියෙනවා. චූටි. අම්මා ඒ අස්සේ ලොකු එකක් තියෙනවා නේ. අලිගැට peer ගහට හානියක් නොවන විදිහට තමයි වැඩි කරන්නේ. මෙන්න අල. තේව ගාව තියෙන ඔය ටෙලි ලොකුවට. මෙන්න අල දැන් කිලෝ 1 පැනලා දැන් අල කිලෝ 1 පැනලා. කොහොමද මගේ වතුර දෙන්නේ? වතුර දාලා වැඩි අලුල් කරලා තියෙන නැත්නම් ඔය ලොකු වෙනවා වගේ. අර වෙලා කුණු වෙලා යන්න දෙන්න තිබ්බ වතුර ටිකක් දාන්න. මේ ඇයිති ඇත්තන මේ පෝරක් කරාම අන්නේ නැහැ කිසිම දෙයක් දෙන්නේ නැති අල ඔන්න අල මේ ඔන්න අල ඇති නේද පුදේ මේක දිහා බලන්න මට මේව වෙනවා පේනවා අරත් නේද ඇත්තට ලංකාවේ මිනිස්සුන්ටත් ඔය විදිහට හිටව ගත්තා. ඒක කම්මැලි જાති ඉන්නේ. අල ගෙඩි දෙකක් හිටව ගත්තා නැති. ඔව්. වැඩි ඕනේ. මේක ගෙඩියක් නේ. ඔය කාලේ ගෙඩිය කොච්චර තියෙනවා? ගෙඩි තිබ්බත් ගන්න හොඳයි.
එච්චරයි නේද? ගහම ඇන්දල් කෙරුවා. ඔන්න අල සුපිරි අල ඔන්න දැක්කද? එක අල ගෙඩියක් හිටියේ මෙන්න මේ සයිස් විතර. අල කිලෝ එකමාරක් දෙයක් විතර තියෙනවා. ඇති. ඔන්න ඊළඟ අවුරුද්දේ ආපහු